වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා වැඩ සිටිද්දී එදා භික්‍ෂූන් වහන්සේලා පිරිසක් සමඟ උන්වහන්සේ චාරිකාය වඩිනකොට රජගහ නුවර මහා වනාන්තර ප්‍රදේශයකින් චාරිකාය වඩින. එහෙම යනකොට එක පලාතක ලැව්ගින්නක් ඇවිලිලා මේ ලැව්ගින්න වේගෙන් පැතිරීගෙනෙනවා. හිතාගන්න බැරි වේගෙන් ලැව්ගින්න බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වඩින පැත්තට මේ ලැව්ගින්න පැතිරීගෙන එන. ඒ වෙලාවේ සමහර භික්‍ෂූන් වහන්සේලා බිය වුණත් ඇතිගත්තා. රහතන් වහන්සේලන මේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලා කියන ස්වාමීනි අපි ඉක්මනට හැරෙමු. අපි ඉක්මනට ආපහු යමු. අපි මේ ගින්නෙන් අනතුරකට පත්වේ. සමහරු ගින්න නිවන්න උපකරණ හොයනවා. ගින්න නිවන්නේ කොහොමද කියලා කලබල වෙලා. ඒ අතරි බුදුරජාණන් වහන්සේ අර ලැව්ගින්න එන පැත්තට බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩම කරලා එක තැනක නතර වෙලා ඒ ලැව්ගින්න දිහා බලාගෙන හිටිය. බුදුරජාණන් වහන්සේ දෙසට වේගෙන් අර සංඝයා දෙසට ආපු ලැව්ගින්න එක තැනකට ඇවිල්ලා ආපස්සට නිවීගෙන ගිය. හරිම ආශ්චර්යයක්. හිතාගන්න බැහැ. හරියට මහා රළ පහරකට ගින්නක් නිවීගෙන යනවා වගේ එක තැනකට පැතිරිලාපු ගින්න එතන ඉඳං ආපස්සට නිවීගෙන ගියා. මේක දැකපු භික්‍ෂූන් වහන්සේලාට පුදුමයි. ඒ අයි හිතුව බුදුරජාණන් වහන්සේ ප්‍රහතිහාරයක් පෑව. උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයෙන් ගින්න නිව්ව කිය. ඒ භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලාට ඇවිල්ලකින සාමීනී භාග්‍යතුන් වහන්ස හරීම ආශ්චර්යයි. හරිම අද්භූතයි. මේ වේගෙන් පැතිරිලාපු ලැව්ගින්න බුදුරජාණන් වහන්සේ දෙසට ඇවිල්ලා ආපස්සට නිවීගෙන ගිය. හරි ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ මොහොතේ තථාගතයන් වහන්සේ කිසිවක් කරේ නෑ කියව. තථාගතයන් වහන්සේ කරේ පෙර අධිෂ්ඨානයක් සිහිපත් කරා පමණයි. බෝසත් කාලෙ මේ භූමියේ මෙන්න මෙතන ගහක පුංචි වටකුරුළු කූඩුවක එදා බෝසතාණන් වහන්සේ වටකුරුළු පැටියෙක් හැටියට ඉපදී චාත්මයක එදත් මේ වගේ ලැව්ගින්නක් පැතිරිලාව. එදා මේ පුංචි වටකුරුල්ල කරපු අධිෂ්ඨානි සිහිකරා පමණයිකි. ඒ වෙලා භික්‍ෂූන් වහන්සේලා වන්දනා කළකින අනේ ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස අපිට අතීත කතාව දේශනා කරන සේක්වා කියල ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි බොහෝ පෙර ආත්මයක අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙනෙන ආත්මයක මෙන්න මේ භූමියයේ එදා මහ වනාන්තරයේ වටකුරුළු කූඩු ගොඩාක් තිබිච්ච මේ වනාන්තරයක්. මෙන්න මෙතන එදා ගහක් තිබුණා. මේ ගහේ වටකුරුළු කූඩුවක බෝසතාණන් වහන්සේ පුංචි වටකුරුළු පැටියෙක් හැටියට ඉපදිලා හිටිය. මේ පුංචි පැටියට ඒ වෙනකොට පියාම ගන්න තාම පණනෑ අත්තට පණනෑ. පුංචි පැටියේ දවසක් මේ වගේ විශාල ලැව්ගින්න හටගෙන මේ විදිහට පැතිරීගෙන එනකොට පියාම ගන්න පුළුවන් කුරුල්ලො කෑක ගහ පියාමගෙන ගියා අර ගින්නට බයවෙලා. අර පුංචි බෝසත් වටකුරුල්ලගේ මේ පැටියගේ අම්මයි තාත්තයි පියාමගෙන ගියා පැටියදා පැටි අරගෙන යන්න තරන් හැකියාවක් නෑ ගින්න වේගෙන් පැතිරිලා එනවා තමන්ගේ ජීවිතය බේරගන්න ඉක්මනට පියාමල ගියා. මේ බෝසත් පුංචි වටකුරුල්ල බලන්න මේ බුදුවරුන්ගේ සසර පාරමී පුරණකොට වටකුරුළු ආත්මී ඉපදුනත් මොන තරං පුුණ්‍ය ශක්තියක් පාරමී ශක්තියක් තියෙනවද. පුංචි වටකුරුල් පැටියා අර කූඩුවේ ඉඳගෙන සත්‍යයක් ක්‍රියාවක් කර. ඇත්තම කතාව හිතනවා. විශාල ලැව්ගින්නක් පැතිරිලායනවා. මට පියාම ගන්න මගේ අත්තටු පණනෑ. මගේ අම්මයි තාත්තයි වටකුරුළු අම්මයි තාත්තයි මාව අතහැල්ල පියාමගෙන ගිය. දැම්මම් මේ කූඩුවේ තනි වෙලා. ඒ වෙලා මතක් වුණාර පාරමී බලය පෙර සසර පුරපු පාරමී ශක්තිය. අතීත යම්තාක් බුදුවරු මේ විශ්වයේ පහළ වනාදේ බුද්ධ ශක්තිය. ඒ බුදුවරුන්ගේ ධර්මය ශක්තිය ශ්‍රාවකයන්ගේ ඒ ශක්තිය තුනුරුවන්ගේ ශක්තිය සිහි කරලා සත්‍යයක් ක්‍රියා කර ඒ බුද්ධ ශක්තිය මම සසරයම් ගුණයක් පාරමිතාවක් පිරුවනගේ පාරමී ශක්තියෙන්
මේ ගින්න ආපසු හැරෙන් කියලා අර පුංචි බෝසත් වටකුරුල්ලා හිතුවා. ඒ වෙලාවේ අධිෂ්ඨානයක් කරා හිතට ආවත් දැඩිව ඒ ගැන සිහි කරලා ගින්න දිහා බැලුව විතරයි. අර ගහදිගේ උඩට පැතිරීගෙන එන ගින්න ආපස්සට නිවීගෙන ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එදා බෝසතාණන් වහන්සේ පුංචි වටකුරුළු පැටියෙක් හැටියට මේ භූමියේ ඉදන් එදා කරපු අධිෂ්ඨානය අදටත් බලවත් කියෝ. මහණෙනි මේ මොහොතේ විශාල ලැව්ගින්නක් පැතිරිලා මෙතනට එනකොට තථාගතයන් වහන්සේ අද යම් අධිෂ්ඨානයක් කරේ නෑ කියෝ. පෙර බෝසතාණන් වහන්සේ මේ භූමියේ වටකුරුල්ලෙක් හැටියට කරපු එදායේ අධිෂ්ඨානයේ සිහිකරා පමණයි. අදටත් මේ කල්පයේ පවතින තාක් ගින්නකින් මේ භූමිය විනාස වෙන්න ඇකි. ලැව්ගින්නක් පැතිරිලාවත් එතනට ඇවිල් ආපහු නිවීගෙනයම්. බලන්න මේ පිරිතක තියෙන ආශ්චරය බෝසතාණන් වහන්සේලාගේ සසර පාරමී ශක්තිය මෙන්න මේ පිරිත තමයි වට්ටක පිරිත හැටියට සඳහන් වෙන. ස්වභාවික විපත් මහා ලැව්ගින්නක් ස්වභාවික විපතක් ආපස්සට සත්‍යක්‍රියා බලයෙන් නිවපු නිවීගෙන ගිය සත්‍යක්‍රියා වට්ටක පිරිත.